යාළුවනේ අද බැටතොද හෙවස් සීසන් 5 එපිසෝඩ් 207 අපි දකින්න යන්නේ මේ මුළු ඩොන් හුවා ඉතිහාසයේම තිබුණු විශිෂ්ටතම ඇල්කෙමිස්ට් සටන කියලා කිව්වොත් වැරදි නැහැ. මෙවර සටනේ එකම ඉලක්කය තමයි ඩෝචි ලෝකේ අංක 1 ඇල්කෙමිස්ට් කියන ගෞරව නාමය දිනා ගැනීම. ඒත් මේ තරඟය සාමාන්‍ය ඇල්කෙමිස්ට් තරඟයක් නෙවෙයි. මේක විවිධ ගින්දර 4ක ගැටුමක්. ලෝකයේ ඉහළම ශ්‍රේණියේ ඇල්කෙමිස්ට්ලා 4 දෙනෙක් එකම වේදිකාවක එකම ඉලක්කයක් වෙනුවෙන්. ඒ 4 දෙනා තමයි සොයන්, හුන්හෝසි, සෙන්වන් මහරතුමා සහ වැන් හෝ වැඩිහිටියා. ඔවුන් හැමෝම නවවන ශ්‍රේණියේ උච්චතම මට්ටමේ ඇල්කෙමිස්ට්ලා. මේ හන්දාම මේ සටනේ ජයග්‍රාහකයා අලුත් ඉතිහාසයක් ලියනවා කියලා හැමෝම දැනගෙන හිටියා. ඒ අතර මුලින්ම කතා කරන්න යන්නේ සොයන් සහ හුන්හෝසි අතර තිබුණු පරණ වෛරය ගැන. හුන්හෝසි කියන්නේ සෝල් කෑන් එකේ ප්‍රධාන ඇල්කෙමිස්ට්. ඒ වගේම ඔහු තමන්ගේ ගුරුවරයාව පාවා දුන්න මිනිහෙක්. පීඩාවයකේ විශ්වාසය විනාශ කළ කෙනෙක්. අනෙක් අතට සොයන්ට නම් ඔහු සාමාන්‍ය සතුරෙක් නෙවෙයි. ඒ තමන්ගේ ගුරුවරයාගේ අතිශය ලොකු සතුරා. ඒ නිසාම මුළු මධ්‍යම තැන්නේම ඉදිරියේ සොයන් කිසිම බියක් නැතුව හුන්හෝසිට කෙලින්ම අභියෝග කරනවා. අද මම මගේ ගුරුවරයා වෙනුවෙන් පරණ කිනුම් ඔක්කොම බේරෙනවා. ඒ වචනය වුණු ගමන් මුළු වේදිකාවම නිහඬ වෙනවා. මොකද එතන හිටපු හැමෝම දන්නවා හුන්හෝසි කියන්නේ පරණ පරපුරේ මහා බලවතෙක් කියලා. ඒත් සොයන්ගේ ඇස්වල බිය කියන දේවත් තිබුණේ නැහැ. හුන්හෝසිත් සිනාසෙමින් කියනවා, ඔයා වගේ පොඩි කෙනෙක් මට අභියෝග කරනවද? ඔයාගේ ගුරුවරයා වුණත් මට සමාන වෙන්න බෑ. ඒත් සොයන්ගේ පිළිතුර තවමත් අහංකාරයි. මගේ ගුරුවරයාට එන්න ඕනේ නැහැ. ඔයාව පරද්දන්න මම තනියම ඇති. ඒ වාක්‍යයෙන් මේ දෙදෙන අතර තිබුණු වෛරය අවසන් මට්ටමටම යනවා. ඉන්පස්සේ කතා නවත්තලා සැබෑ සටන ආරම්භ වෙනවා. යාළුවනේ දැන් තමයි මේ ඇල්කෙමි සටනේ ඇත්තම උණුසුම පටන් ගන්නෙ. සොයන්ගේ අභියෝගය ඇහුණු ගමන්ම හුන්හෝසිගේ මූණේ තිබුණු හිසිනාව අතුරුදහන් වෙනවා. ඔහු තවත් වචන නහස්ති නොකර තමන්ගේ අත එකවරම ඉහළට ඔසවනවා. ඊළඟ මොහොතේ කළු පැහැති ආමුතු කිනිදල් අහස පුරා පැතිරෙන්න පටන් ගන්නවා. ඒ කිනිදල් එකට එකතු වෙලා අඩි 100 ගණනක් උස දැවැත්ත කළු කිනි කුළුණක් වගේ ඇල්කෙමි භාජනයක් හැදෙනවා. ඒකෙන් පිටවෙන භයානක කිර දමන බලය නිසා අවට තිබුණු සත්‍ය පවා ඒ තිහාවට ඇද ගන්න පටන් ගන්නවා. මේ දර්ශනය දැක හැමෝගෙම මුහුණු වෙනස් වෙනවා. ඔයි ටියොරින් ෆ්ලේම් කියලා බොහෝ දෙනෙක් එකවරම කෑ ගහනවා. මෙය සාමාන්‍ය අමුතු ගින්නක් නෙවෙයි. මේ ගින්නට පුළුවන් වෙන ගිනිදල් පවා කිලගෙන තමන්ගේ බලය බවට පත් කරගන්න. ඒ නිසාම මේක අමුතු ගිනි අතරින් ඉතාම භයානක එකක් ලෙස සැලකෙනවා. හුන්හෝසි වටපිට බලමින් hina වෙලා කියනවා, අද මෙතන තියෙන අනිත් හැම අමුතු ගින්නක්ම අන්තිමේදී මගේ ගින්නට ආහාර වෙනවා. ඔහුන්ගේ කටහඬ පුරාම තිබුණේ අහංකාරකම. ඒත් ඒ වචන ඉවර වෙන්නත් කලින් ඖෂධ වංශයේ වැන් හෝ වැඩිහිටියා ඉදිරියට එනවා. ඔහුගේ අත්සලුව සැහැල්ලුවෙන් සෙලවෙනවා. ඒ එක්තලනියත් එක්කම කළු අලු පැහැති සුළඟක් වගේ පෙනෙන තවත් අමුතු ගින්නක් අහසට නැගෙන්න පටන් ගන්නවා. මේ තමයි නයින් නෙද වින්පේම් 10 වැනි ස්ථානයේ තිබෙන අතිශය බලවත් අමුතු ගින්න. ගින්නත් සුළඟත් එකට එකතු වුණු නිසා ඒකේ ප්‍රහාරක බලය සාමාන්‍ය ගින්නකට වඩා බොහෝ ගුණයකින් වැඩි. මේ ගින්න දැකලා පවා බොහෝ ඇල්කෙමිස්ට්ලාගේ හදවත් ගැස්සෙනවා. ඒත් ඒකින්වත් මේ සටන නතර වෙන්නේ නැහැ. හැමෝගෙම අවධානය තවත් පැත්තකට යනවා. සෙන්වන් මහරතුමා තමන්ගේ ඖෂධ දණ්ඩ සීමින් ඉදිරියට ඔසවනවා. කිසිම දැඩි චලනයක් නැහැ. කිසිම විශේෂ ක්‍රියාවක් නැහැ. නමුත් ඔහුගේ දණ්ඩේ මුතුනෙන් මාරක කොළ පැහැති ගිනිතැල් සෙමින් මතුවෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික ඒ ගින්න මුළු අහස පුරාම පැතිරෙන විශාල කොළ පැහැති ගිනි මොහොතක් බවට පත් වෙනවා. මේ තමයි ලයිව් ෆේම්. අමුතු ගිනි රාශියේ 5 වෙනි ස්ථානයේ තියෙන ඊටාම දුර්ලභ ගින්න. වෙනත් ගිනි වගේ විනාශය පමණක් මේකේ නැහැ. මේ ගින්නට පුළුවන් ඖෂධ පැලහැටි වගා කරන්න, දුර්ලභ ඖෂධ ඉක්මනින් වැඩෙන්න සලස්වන්න, අයිතිකාරයාගේ ආයු කාලය පවා දිගු කරන්න. ඒ නිසා ඇල්කෙමි ලෝකයේ මේක සලකන්නේ සැබෑ වස්තුවක් විදිහට. දැන් අහස පුරා ඔයි ටියොරින් ෆේම්, නයින් නෙද වින්පේම් සහ ලයිව් ෆේම් කියන අතිශය බලවත් අමුතු ගිනි තුනම එකම වෙලාවෙ දිස්සෙනවා. ඒ බලපෑම නිසා ඖෂධ කන්දම වෙවුලන්න පටන් ගන්නවා.
හැමෝම හිතන්නේ දැන් මේක තමයි අද උපරිම දර්ශනය කියලා. නමුත් ඔවුන් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. තවත් මේ සටනේ ඇත්තම වීරයා සොයන් තමන්ගේ ගින්නවත් එළියට අරගෙන නැති බව. යාළුවනේ අහස පුරා අමුතු ගින තුනක් එකවර දිස් වුණා. එතන හිටපු හැමෝම හිතුවේ මේ තමයි අද දවසේ දැනගන්න ලැබෙන ලොකුම දර්ශනය කියලා. ඒත් ඊළඟ මොහොතේ සිද්ධ වුණ දේ මුළු ඖෂධ පන්සීම නිහඬ කළා. සොයන් සාන්සුන්ව තමන්ගේ උරහිස දෙස බැලුවා. එතනින් කුඩා රෝස පැහැති ගිනි දැල්ලක් මතු වුණා. ඒ ගිනි දැල්ල ඇසිපිය හෙළන තරම් වෙලාවකදී උරු පුහුඩි පුංචි දරියක් බවට පත් වුණා. ඇය තමයි සියෝයි පියුරිෆයින් ලෝටස් ඩිමන් ෆිල්ම් එකේ සම්පූර්ණ ආත්මය. මේ දර්ශනය දැක්ක ගමන් වැන් හුව වැටි හිටියා සෙන්නොල් මහතුමා හුන් හූසි ඇතුළු හැමෝගේම මුහුණු වෙනස් වෙනවා. ඔවුන් අවුරුදු 100 ගණන ඇල්කෙමි මාර්ගයේ පුහුණුවීම් කරලා අමුතු ගිනි පාලනය කරලා ජීවිත කාලයක්ම කැප කරලා තිබුණත් කිසිම කෙනෙකුට තමන්ගේ ගින්නට මෙහෙම සම්පූර්ණ ආත්මයක් ලබා දෙන්න බැරි වෙලා තිබුණා. නමුත් සොයන් ඒක කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ පියුරිෆයින් ලෝටස් ඩීමන් ෆේම් එක අමුතු ගිනි කිහිපයක් එකතු කරලා පරිණාමය කරපු නිසා මුළු ස්වරූපයටත් වඩා බෙහෙමින් බලවත් වෙලා තිබුණා. සියෝයි ආස දිහා බලලා අනෙක් ගිනි තුනම සම්පූර්ණයෙන්ම නොතකා හරිනවා. ඒ බැල්මෙන්ම තේරුනේ අය ඒ ගිනි තුනම Tamanට වඩා පහළ මට්ටමේ කියලා හිතන බව. ඒ අහංකාරකම නෙවෙයි. ඒ නිර්පේක්ෂ සත්‍යයෙන් උපන් විශ්වාසය. ඊළඟට සියෝයි තමන්ගේ පුංචි කට විවුර්ත කරනවා. රෝස පැහැති ගිනි දැල්ල පිට වෙලා ආසේ විශාල කිරි කුණුණක් බවට පත් වෙනවා. ඒ ගිනි භාජනය වටා ගිනි මකුරු කිහිප දෙනෙක් වටේ කැරකෙමින් ගර්ජනා කරනවා. මුළු අවකාශයේම උෂ්ණත්වය එකවරම ඉහළ යනවා. ඒ මොහොතේ අමුතු ගිනි හතරක් එකම අහස යට එකිනෙකාට මුහුණ දෙමින් තියෙනවා. ඔය ටිවරින් ෆේම් 9 නෙද වින් ෆේම් ලයිව් ෆේම් සහ පියුරිෆයින් ලෝටස් ඩීමන් ෆේම් මේ වගේ දර්ශනය ඩෝචේ මහද්වීපයේ ඉතිහාසයේ ඉතාම කලතරුකින් තමයි දකින්න ලැබෙන්නේ. ඒ අතර පේක්ෂයන් අතර හිටපු තරුණියක් සොයන්ගේ ඇස් ඉවතර ගන්නවත් බැරිව බලාගෙන හිටියා. ඇය තමයි යාහෝලින් ඖෂධ වංශයේ ලස්සනම තරුණිය. ඒ වගේම මුළු වංශයේම ඉහළම දස්සතාවයේ තියෙන තරුණ ඇල්කිමිස්වරිය. කුඩා කාලයේ ඉඳන්ම ඇයට තිබුණේ අතිශය දුර්ලභ ආත්ම බලයක්. ඒ නිසාම ඇල්කිමිස් දස්සතාවයෙන් ඇයව පරද්දන්න පුළුවන් කෙනෙක් නැහැ කියලායි හැමෝම හිතුවේ. ඇයත් ඒ විශ්වාසයෙන්ම ජීවත් වුණා. නමුත් අද සොයන්ව දැක්ක මොහොතේ ඇයගේ ඒ අහංකාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. Tamanට වයසෙන් ඊතරම් වෙනසක් නැති තරුණයෙක් අමුතු ගිනි ආත්මයක් පාලනය කරනවා. මහාචාර්යවරු 3 දෙනෙක් ඉදිරියේ කිසිම බියක් නැතුව හිටගෙන ඉන්නවා. ඒ දර්ශනය යාවෝලින්ගේ හිත සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඇගේ ගෞරවය විශ්වාසය ඒ වගේම නොදැනීම උපන් ආදර හැඟීම ඒ සියල්ලම එකම පුජ්‍යලයක් වෙත යොමු වෙන්න පටන් ගත්තා. ඒ පුජ්‍යලයා සොයන්. නමුත් මේ හැඟීම් වලට වෙලාවක් තිබුණේ නැහැ. මොකද අහස උඩ සැබෑ ඇල්කෙමිස් සටන දැන් තමයි ඇත්තටම ආරම්භ වෙන්න යන්නේ. ඉතින් යාළුවනේ දැන් තමයි මේ ඖෂධ සංග්‍රහයේ ඇත්තම උච්චතම අවස්ථාව ආරම්භ වෙන්නේ. අමුතු ගිනි හතරම අහස පුරා තැල්ලෙද්දි සොයන් හුන්හුසි වැන් හුව වැඩිහිටියා සහ සෙන්නොල් මහත්තුමා එකවරම තමන්ගේ ඇල්කෙමි භාජන විවෘත කරනවා. ඊළඟ මොහොතේ ආසත් පොළවත් අතර තිබුණු සාර්කීය සත්‍ය උමුතු වෙලා වගේ ඔවුන්ගේ භාජන හතරට ඇදී යන්න පටන් ගන්නවා. අහස පුරා දැවන්ත සූලි හතරක් නිර්මාණය වෙනවා. සතපුම් දහස් ගණනක ස්වභාවික සත්‍ය ඒ සූලි තුරට ගලාගෙන යනවා. ඖෂධ කන්ද පුරා තිබුණු අතිශය වටිනා ඖෂධ පැලැටි පවා එකින් එක පිරෙන්න පටන් ගන්නවා. මොකද ඔවුන් හදන්න උත්සාහ කරේ සාමාන්‍ය ඖෂධයක් නෙවෙයි. නබවෙනි ශ්‍රේණියේ ස්වන් ඩෑන් එකක්. ඒ කියන්නේ 100 වසරකටත් එක වතාවක් හදන්න බැරි තරම් දුර්ලභ ඖෂධයක්. ඒ වගේ ඖෂධයක් සාර්ථක කරගන්න අසීමිත සර්ගීය සත්‍යයක් අවශ්‍ය වෙනවා. දවස් 3ක් රාත්‍රී 3ක් කිසිම කෙනෙක් නතර නොවි ඇල්කෙමි කරගෙන යනවා. මුළු ඖෂධ කන්දේම තිබුණු සත්‍ය ක්‍රමෙන් හිස් වෙලා යනවා. අන්තිමේදී සත්‍ය සුලි හතරම එකවරම බිඳ වැටෙනවා. අහස පුරා තිබුණු දෙවන්ත සත්‍ය අතුරුදහන් වෙනවා. 4 දිනකේම ඖෂධ කලල සෑදී තිබුණත් අවසාන පියවර සම්පූර්ණ කරන්න අවශ්‍ය සත්‍ය නැති වෙනවා. වැන් හුව වැඩිහිටියා සුසුමක් හෙලනවා. අද කවුරුත් සාර්ථක වෙන්නේ නැහැ. ඔහුට තේරුණා මේ තරඟය ජයග්‍රාහකයෙක් නැතුව ඉවර වෙන්න යන්නේ කියලා. එතන හිටපු අනිත් ඇල්කෙමිස්ලාත් බලාපොරොත්තු අත්හරිනවා. ඒත් එකම කෙනෙක් විතරක් තාමත් අත් නොහැරියේ ඒ තමයි හුන්හුසි. ඔහුගේ ඇස්වල අමුතු දීප්තියක් මතුවෙනවා. ජයග්‍රහණය වෙනුවෙන් ඔහු නීති ගැටලුවත් ගෞරවයක් ගැනවත් හිතන්නේ නැහැ.
හදිසියෙම වොයිට් ටියරින් ෆ්‍රේම් එකෙන් කළු පැහැති දෙවන්ත කළු කුහර 3ක් නිර්මාණය කරනවා. ඒ කළු කුහර කෙලිම වැන්හුවෝ සහ සෙන්නන් පහජන දෙක වෙත පැනලා ඔවුන්ගේ දවස් 3ක් පුරා එකතු කරපු සර්ගීය සත්‍ය බලාත්කාරයෙන් උරා ගන්න පටන් ගන්නවා. මුළු පේසකාගාරයම කැළඹෙනවා. මේක වංචාවක්, මේක ඖෂධ සංග්‍රහයේ නීති කැඩීමක් කියලා හැමෝම කෑ ගහනවා. නමුත් උන් හුසිට ඒ කිසිම දෙයක් ගණන් නැහැ. ඔහුට ඕනේ උනේ කොහොම හරි ජය ගන්න විතරයි. වැන්හුවෝගේ 9 leather win ෆ්‍රේම් එකත් සෙන්නොන් ලයිව් ෆ්‍රේම් එකත් ඒ කළු කුහර නවත්තන්න උත්සාහ කරනවා. නමුත් ඔය ඩිටර්වින් ෆ්‍රේම් එකේ ඊළ දමන බලයට ඔවුන්ට ඔරොත්තු දෙන්න බැරි වෙනවා. හැමෝම හිතන්නේ දැන් ඉතින් හුන් හොසිත් දිනවා කියලායි. නමුත් ඔවුන් අමතක කරලා තිබුණ දේ තමයි සොයන් ළඟ තාමත් හිටියේ සියෝ ඊ කියන පුංචි ගිනි ආත්මය බවයි. ඒ පුංචි දරියගේ ඊළඟ ක්‍රියාව මුළු සාටනේම දිශාව වෙනස් කරනවා. ඉතින් යාළුවනේ හුන් හොසිත් තමන්ගේ වොයිට් ටියරින් ෆ්‍රේම් එකෙන් හැමෝගෙම සත්‍ය උරා ගන්න හදන ඒ මොහොතේ සොයන් කිසිම කලබලයක් නොපෙන්වා නිහඬව බලාගෙන ඉන්නවා. ඊළඟ තප්පරේ ඔහුගේ උරහිස මත හිටපු COE හදිස්සියෙම ඉදිරියට පැනලා යනවා. ඇයගේ පුංචි අත් දෙක ඉදිරියට දිගු වෙනවත් සමගම පියුරෆයින් ලෝටස් ඩීමන් ෆ්‍රේම් එකේ අතිශය පිරිසුදු කිරීමේ බලය පුපුරා යනවා. හුන් හුසි හදපු කළු කුහර 3ම රෝස පැහැති ගිනිතැල් වලින් වට වෙලා යනවා. ඒ මොහොතේ හැමෝම හිතුවේ කළු කුහර ඒ ගිනිතැල්වත් ගින ගනීවි කියලා. නමුත් සිද්ධ වුණේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. පියුරෆයින් ලෝටස් ඩීමන් ෆ්‍රේම් එකේ පිරිසුදු කිරීමේ බලය ඉදිරියේ වොයිට් ටියරින් ෆ්‍රේම් එකේ ගිල දමන සත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. කළු කුහර එකින් එක දිය වෙලා පිරිසුදු සර්ගීය සත්‍යයක් බවට පත් වෙනවා. ඒ සත්‍යම සිවයන්ගේ ඇල්කිමි භාජනය තුළට ගලාගෙන යන පටන් ගන්නවා. ඒක පාරටම ඔහුගේ ඖෂධ කලරය තවත් ස්ථාවර වෙනවා. ඒත් සිවයිත් එතනින් නතර වෙන්නේ නැහැ. එය හිනාවක් දාලා විදුලි වේගයෙන් උන් හොසිගේ ගිනි භාජනය ඇතුළටම පනිනවා. උන් හොසිට කිසිම දෙයක් තේරුම් ගන්න කලින් ඔහු දවස් 3ක් තිස්සේ මහන්සි වෙලා හදපු ඖෂධ කලලය COE අතට අරගෙන ආපහු සිවයන් ළඟට පියඹලා යනවා. මුළු පේසකාගාරයම නිහඬ වෙනවා. තප්පර කිහිපයකට කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඊයින් පස්සේ එකවරම මුළු වේදිකාවම කැළඹෙනවා. ඖෂධ වංශයේ වැඩිහිටියව පවා ඉනහව නවත්ත ගන්න බැරි වෙනවා. වැන්හුවෝ සහ සෙන්නන් මහරතුමා සොයන් දිහා බලාගෙන සතුටින් හිස සලනවා. අනෙක් පැත්තෙන් උන් හුසිගේ මුහුණ සම්පූර්ණයෙන්ම කෝපයෙන් රතු වෙනවා. ඔහුගේ ජීවිතේ කවදාවත් මෙහෙම අපහාසයක් විඳලා තිබුණේ නැහැ. ඔහු ආම සොයන්ව මරන්න ඉදිරියට එන්න හදනවා. ඒත් වැන්හුවෝ වැඩිහිටියා සහ සෙන්නන් මහරතුමා එකවරම මැදිහත් වෙලා ඔහුව නතර කරනවා. ඔවුන් දෙදෙනාම දැන් තීරුම් අරගෙන තිබුණා මේ තරුණයා අසාමාන්‍ය තස්යෙක් නෙවෙයි කියලා. ඔහු තමයි අනාගතයේ ඩෝචි මහද්වීපයේ ඇල්කිමි ලෝකය වෙනස් කරන පුච්චලයා. මේ අතර පේසකයන් අතර හිටපු යාපෝලින් සොයන්ගෙන් ඇස් ඉවතර ගන්නවත් බැරුව බලාගෙන හිටියා. ඔහුගේ බලය සංසුන්කම බුද්ධිය සහ අසාධාරණයට කිසිම වෙලාවක හිස නොමනන ගතිය ඇයගේ හිත සම්පූර්ණයෙන්ම දිනාගෙන තිබුණා. ජීවිතයේ පළමු වතාවට තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්නවා කියලා ඇය පිළිගත්තා. ඒ වගේම ඇගේ හදවතේ නොදැනීම උපන් ගෞරව ක්‍රමෙන් ආදරයක් බවට පත් වෙන්න පටන් ගත්තා. මේ ඖෂධ සංග්‍රහයේ සටන අංක 1 ඇල්කෙමිස් තෝරන තරංගයක් විතරක් නෙවෙයි. මේක සොයන්ගේ පුරා වෘත්තය තවත් ඉහළට ඔසවා තැබූ සටනක්. ඒ වගේම ඖෂධ වංශයේ අහංකාර දස්සතම තරුණිය වූ යාවෝලින්ගේ හදවතත් සම්පූර්ණයෙන්ම වෙනස් කළ අවස්ථාවක්. නමුත් යාළුවනේ මේ හැමදේම තවම ආරම්භයේ විතරයි. මොකද මීළඟ කොටසේදී නවවන ශ්‍රේණියේ සුවන් ඩෑන් එක වෙනුවෙන් අවසාන තීරණාත්මක සටන ආරම්භ වෙනවා. ඒ සටනෙන් පස්සේ ඩෝචි මහද්වීපයේ අංක 1 ඇල්කෙමිස් කවුද කියන ප්‍රශ්නයට අවසානයේ පිළිතුරු ලැබෙයි. එහෙනම් කින් එන්න ආයිබෝවන්.